ඉතින් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඉතින් අද ඔයගොල්ලෝ පෙර පරිදිම ආපහු QR code system එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් අද ඉරිදා දින අද ඉඳලා ඔයාලන්ට QR system එකකින් තමයි ඉන්ටර්නෙට් නිකුත් කරන්නේ පෙට්‍රසෙඩ් වලින්. එතකොට ඔයාට අලුතෙන් ඔයාගේ registration එක වෙලා නම් ඒ කියන්නේ ඔයා කලින් registration එකක් කරලා තිබ්බනම් ඔයාට පුළුවන් පරණ QR code එක download කරලා ගන්න. එහෙම නැත්නම් ඔයාට ඒ අතරතුර ඔයා වෙන වාහනයක් මිලදීගෙන එහෙම තියෙනවා නම් ඔයාට ඒ QR code එක ඔයාගේ අලුත් ෆෝන් නම්බර් එකට ආපහු හදාගන්න පුළුවන්. ඔයාගේ වාහනේ වෙනස් වෙලා නම් ඔයාගේ ෆෝන් නම්බර් එක වෙනස් වෙලා නම් ඔයා ආයෙ අලුතෙන් QR code එකක් හදාගන්න. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ දවස් ටික යාළුවනේ QR code එක අලුතෙන් හදන හැට තමයි මේ ගැටලුව තියෙන්නේ. අලුතෙන් හදන හැට දැම්මම අලුතෙන් හදාගන්න විදිහක් නැහැ. ඒකට හේතුව සිස්ටම් එකේ ඉෂුව එකක් තියෙනවා. ඒගොල්ලෝ සිස්ටම් එකේ දාලා තියෙනවා රෙඩ් නෝටිස් එකක්. අලුතෙන් රෙජිස්ටර් කරන වහයට ඒක දැනට කරගන්න බෑ කියලා. ඒකට හේතුව රෙජිස්ට්‍රේෂන් එකට ගියොත් ඔයාලට පේන ඇති රතු පාටින් දාලා තියෙනවා. Registration to fuel pass has not started yet. It will be available soon. ඉතින් ඒ කියන්නේ ඒගොල්ලෝ තාම මේක රෙජිස්ට්‍රේෂන් කරන්න වෙබ්සයිට් එක ඕපන් කරලා නැහැ. ඒක ඉක්මනින් ඕපන් කරලා දෙන්නම් කියලා දාලා තියෙනවා. හැබැයි ඔයාට පුළුවන් ඔයා පරණ QR code එකක් හදලා තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ QR code එක download කරලා නම් ඉන්දර පාස්කම ලබා ගන්න. ඉතින් ඒක එක එක වාහන වලට වෙනස් වෙන විදිවල් තියෙනවා. සාමාන්‍ය බයිසිකල් එකකට නම් ලීටර් 5යි සතියකට, ත්‍රී වීල් එකකට ලීටර් 15යි සතියකට, කාර් එකකට ලීටර් 15යි, බස් එකකට ලීටර් 60යි ඒ විදිහට තියෙන්නේ. ඉතින් ඒක ඔයාගේ QR code එකේ ඉඳලා ලබා ගැනීමේදී ඔයාට ඉතුරු කොච්චරක් ඉතුරුද කියන එක ඔයාට ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ රෙජිස්ට්‍රේෂන් එකක් ඔයා අලුතින් කරලා නැත්නම් ඔයාට කරන විදිය මට කියලා දෙන්න පුළුවන්. හැබැයි ඒ කියලා දෙන්න නම් යාළුවනේ අද දවස් ඇතුළත වෙනකම් ඔයාට ඉවසන්න වෙනවා. මේකේ රෙජිස්ට්‍රේෂන් ෆෝල් ඒගොල්ලෝ මෙතන ඕපන් කරාට පස්සේ ඔයාට මට කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාට හැම ඩීටේල් එකක්ම කොහොමද කරන්න කියලා දෙන්නම්. දැනට තියෙන කට්ටිය ඩවුන්ලෝඩ් කරගන්න විදිය මම කියලා දෙන්නම් මෙන්න මේකෙන්. හැබැයි ඔයා subscribe කරන්න මාව subscribe කරලා bell icon එක all එකට change කරගන්න. එහෙම නැත්නම් මම ඔයාට ඊළඟට දාන වීඩියෝ එක ඔයාට බලා ගන්න බැරි වෙනවා. අද දවස් ඇතුළත කොහොම හරි ඔයාට මම මේ වීඩියෝ එක ලබා දෙන්න උත්සාහ කරනවා. ඉතින් දැන් මම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. හරි. අපි දැන් බලමු කොහොමද ඔයාගේ පරණ QR code එක ඔයා දැන් ආයෙ download කරගන්න කියලා. right. ඔයාට පේනවා මෙතන vehicle login කියලා තියෙනවා. ඔයා එතන touch කරන්න. ඉතින් ඔයාට මේක ඉංග්‍රීසි තේරෙන්නේ නැත්නම් ඔයාට පුළුවන් සිංහල තියෙනවා, තමිල් තියෙනවා, ඒ භාෂා තුනෙන්ම තියෙනවා. ලංකාවේ ඕන කෙනෙකුට මේ වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන සිංහලෙන් දැම්මට පස්සේ මේ තමිල් වලින් දැම්මට පස්සේ උඩින් තියෙනවා භාෂා තුන සිලෙක්ට් කරන්න රාජ්‍ය ලාංඡනයට යටින්. එතනදී මෙන්න මේ විදිහට ඔයා login එක click කරාට පස්සේ ඔයාට පේනවා ඇති ඔයාට mobile number එක enter කරන්න තියෙනවා. ඉතින් මේ mobile number එක ඔයා enter කරන්න. enter කරාට පස්සේ ඔයාට මේ send OTP කියන එක කහ පාට වෙනවා. ඔයාට ඒක send කරන්න විනාඩි 2ක් ඇතුළත ඔයාට මෙන්න මේ විදිහට message එකකින් ඔයාට OTP number එකක් එනවා. ඉතින් ඒ OTP number එක ඔයා මෙතනට ආපහු enter කරලා send කරාම ඔයාගේ QR code එක ඔයාට අවශ්‍ය විදිහට මෙන්න මේ පේන විදිහට පරණ විදිහටම ඔයාට එනවා. ඉතින් පහලින් download කියලා බටන් එක තියෙනවා. ඔයාට පුළුවන් මේ පහලින් download කියන බටන් එක click කරලා ඔයාගේ ෆෝන් එකට download කරගන්න. ඉතින් ඔයාට පුළුවන් ෆෝන් එකේ තියාගන්න. එහෙම නැත්නම් ඒක print out එකක් දාගන්න. ඒ වගේ ඕනම දෙයක් ඔයාට කරගැනීමේ හැකියාවක් තියෙනවා ඊට පස්සේ. ඉතින් මේක තමයි සරලම කිව්වොත් ඔයාලට කරගන්න පුළුවන් විදිය තියෙන්නේ. ඉතින් ඔයා ඉක්මනින්ම මේක කරගන්න. මොකද සමහර විට මේකේ අද ඉරිදා නිසා මේ සිස්ටම් එක ආපහු ලොක්ඩවුන් වෙන්න පුළුවන්. ඉතින් මේ සිස්ටම් එක ආපහු වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. මේක රාජ්‍ය දෙයක්. ඉතින් අද ඉරිදා දවසක්. ඉතින් මේ සිස්ටම් එකට ගොඩක් කට්ටිය ලොග් වෙන්න ගිහලා ට්‍රැෆික් එක වැඩි වුණොත් මේකෙදි මේක ස්ට්‍රක් වෙලා යන්න පුළුවන්. ඉතින් මේක ඉක්මනින්ම කරගෙන තියාගන්න. ඒ වුණොත් නැත්තම් ඔයාට ආපහු ඉන්ධන ලබා ගැනීමේ හැකියාවක් නැති වෙනවා. ඉතින් මේක කොච්චර කාලයක් තීදි කියලා කියන්න බෑ. මොකද මැද පෙරදිග දෙන්න යුදමය වාතාවරණයක් තියෙන. ඉතින් ඒක නවතින තාක්කල් මේක තියෙන්න පුළුවන්. ඉතින් ඒක කොච්චර කාලයක් තීද ඒක අපි කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක පෙට්‍රල් ඉන්ධන ඒ හැමදේම පාලනය කිරීම සඳහා තමයි මේක යෝජනා කරලා තියෙන්නේ. ඉතින් මේක ලංකාව විතර නෙමෙයි හැම රටකම බලපෑම් වෙන සමහර රටවල් වල පෙට්‍රල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. ඉතින් ලංකාවේ තමයි මේ සීමා විදියට දැන් දෙන්න යන්නේ. ඉතින් මේක ඔයා මේක කාරුණික වෙලා මේක ඩවුන්ලෝඩ් කරගෙන මේක අවනත වෙලා මේ විදියටම වැඩ ටික කරගෙන යන්න. ඉතින් මොනවා හරි ගැටලුවක් තියෙනවා රෙජිස්ට්‍රේෂන් මේක සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න. මොකද එහෙම වුණොත් මට ඔයාලට සම්පූර්ණ විස්තරي දෙන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ගොඩක් ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. සුබ දවසක්.